හායි ගායිස් ඔන්න ඉතින් අද අරගෙන ඇවිල්ලා තියෙන්නේ 2014 දී රිලීස් වුණ The Big Hero 6 කියන මූවි එක. ඉතින් කතාවට යන්න කලින් 2026 අලුත් අවුරුද්ද ඔයාලට කිරියෙන් පැණියෙන් ඉතිරෙන්න පුළුවන් හැම එකකින්ම ඉතිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ වීඩියෝ එක තමයි අලුත් අවුරුද්දේ අපේ පළවෙනි වීඩියෝ එක. ඉතින් කතාවට යන්න කලින් ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරාට පස්සේ න ගන්ටාරටත් පයි පාරක් දීලා අපිත් එක්ක සෙට් වෙමු. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු 2014 දී රිලීස් වුණ මේ සුපිරි මූවි එක බලන්න. කතාව පටන් ගනිද්දිම අපිට පෙන්නන්නේ එක නගරයක මිනිස්සු ටිකක් රොබෝ සටන් පවත්වන විදිය. මෙතන මේ ඉන්න යමා කියන බඩ තඩි අංකල්ගේ රොබෝ තමයි මෙතන ඉන්න පොර. ඉතින් මේ රොබෝ එයා එක සටන් කරන්නේ නැහැ හැම රොබෝ කෙනෙක්ගේම අතපය ගලවලා තමයි මේ රොබෝ යාලව අපහු යවන්නේ. ඉතින් මේ රොබෝ සටන් නීතියෙන් තහනම් නිසා මෙයාලා ගොඩක් රහසිගතව තමයි මේ වැඩේ කරගෙන යන්නේ. මේ වෙලාවේදී මෙතනට එනවා අපේ කතාවේ වීරයා. මෙයාගේ නම හීරෝ හමාඩා. මෙයා ඇවිත් මේ බඩ ලොකු අංකල්ගෙන් අහනවා මටත් සෙල්ලම් කරන්න පුළුවන්ද කියලා. ඉතින් එයා ගාව රොබෝ කෙනෙක් ඉන්නවා කියලාත් මෙයා කියනවා. ඉතින් හීරෝගේ රොබෝ පෙනුමෙන් නම් නිකන් බෝනික්ෙක් වගේ ඊට නිසා මෙතන හිටපු හැමෝම හීරෝට hina වෙනවා. එතකොට මෙතන හිටපු ගෑනු කෙනෙක් කියනවා සෙල්ලම් කරන්න නම් සල්ලි ඕන කියලා. මං ගාව සල්ලි තියනවා කිව්වම මෙයාලා හීරෝට සෙල්ලම් කරන්න අවස්ථාවක් දෙනවා. ඉතින් සෙල්ලම පටන්ගෙන තප්පර 5ක් යන්න උනේ නෑ යමාගේ රොබෝ අපේ හීරෝගේ රොබෝව කෑලි 3කට කපනවා. ඉතින් අපේ හීරෝත් මට ආපහු සෙල්ලම් කරන්න පුළුවන්ද මං ගාව තව සල්ලි තියනවා කිව්වම මේ යමාලුත් සල්ලි වලට පෙරේත වෙලා කමක් නෑ ආපහු පරදින එකනේ කියලා එයා ගාව තියෙන සල්ලි ඔක්කොම ඔට්ටුවට දානවා. ඒත් ඉතින් ඒක තමයි එයා කරගත්ත ලොකුම වැරද්ද. සෙල්ලම පටන් ගත්ත ගමන් අපේ හීරෝගේ රොබෝ අනිත් රොබෝට දිගට හරහට දීලා අන්තිමට මේ රොබෝගේ ඔළුවත් ගලවලා දානවා. ඊට පස්සේ අපේ හීරෝ එයා දිනපු සල්ලි ටිකත් අරගෙන යන්න හදනකොට මේ යමල් අපේ හීරෝගේ රොබෝවත් අරගෙන එයාගේ මිනිස්සුන්ට හීරෝට ගහන්න කියලා මෙතනින් යනවා. ඉතින් මෙයාලා අපේ හීරෝට ගහන්න හදද්දිම ලස්සන අයියා කෙනෙක් ස්කූටර් එක ඇවිල්ලා හීරෝවත් දාගෙන ඔයගෙන් යන්න පටන් ගන්නවා. කොල්ලා ගියාට කමක් නැහැ රොබෝ මගේ ගාවනේ කියලා යමාල් සතුටු වෙනකොට හීරෝගේ රොබෝ යමාල්ටත් ගහලා හීරෝගේ අතට එනවා. එයාගේ නම ටඩාෂි හීරෝට හොඳටම බනිනවා. රොබෝ සටන් නීතියෙන් තහනම් ඔයාට දැන් ඕන වෙලා තියෙන හිරේ යන්නද කියලා. ඉතින් ඒක කියලා කට ගන්න හම්බුන්නේ නැහැ. පොලිසියෙන් ඇවිත් මේ කට්ටියවයි එතන හිටපු හැමෝමයි කුදලාගෙන යනවා. ඉතින් ඊට පස්සේ මෙයාලා දෙන්නගේ නැන්ද ඇවිල්ලා තමයි මෙයාලව එළියට ගන්නේ. නැන්දත් ඉතින් වාහනේ යන ගමන් මුන් දෙන්නට හොඳටම බනිනවා. මේ ටඩාෂි හීරෝ කියන්නේ අයියයි මල්ලි. හීරෝට අවුරුදු 3 දී එයාලගේ අම්මයි තාත්තයි හදිසි අනතුරකින් මැරිලා තියෙනවා. ඊට පස්සේ ඉඳන් මේ දෙන්න එයාලගේ නැන්දත් එක්ක එයාගේ කැෆේ එකේ තමයි ජීවත් වෙන්නේ. ඊට පස්සේ අපේ අයියයි මල්ලි එයාලගේ කාමරේට වෙලා ඉන්නකොට හීරෝ ආපහු නගරේ අනිත් පැත්තේ තරගයක් තියෙනවා කියලා ආපහු එයාට යන්න හදනවා. මූණම ඉතින් පාඩමක් ඉගෙන ගන්න එකෙක් නෙවෙයි. ඒත් ඉතින් ටඩාෂි හීරෝව නවත්තන්න කොච්චර උත්සාහ කරත් හීරෝ නම් නවතින්නේ නැහැ. හීරෝ ටඩාෂිගෙන් අහනවා ඔයා කියන්නේ මටත් ඔයා වගේ කැම්පස් ගිහින් ඉගෙන ගන්න කියලාද? ඒ මම දැනටමත් දන්නවා කියලා. ඉතින් හීරෝ නවතින්නේ නැහැ කියලා දාන ටඩාෂි මං ඔයාව ගිහින් දානම් කියලා හීරෝව ස්කූටරේ දාගෙන යන්න පිටත් වෙනවා. ඒත් ඉතින් ටඩාෂි හීරෝව රොබෝ සටන් තියෙන තැනට එක්කගෙන යන්නේ නැතුව එයාගේ කැම්පස් එකට හීරෝ එක්කගෙන යනවා. හීරෝ මේ කැම්පස් එකට කියන්නේ පිස්සු ඉස්කෝලේ කියලා. මෙයාලා මේක ඇතුළට ගියපු ගමන් හීරෝට හම්බ වෙනවා චුම්බක තාක්ෂණයේ පාවිච්චි කරලා හදපු රෝද තියෙන බයික් එක කියන අක්කා කෙනෙක්. තව මෙතන එක එක අය හොයාගත්ත නව නිර්මාණ ගොඩක් තියෙනවා. හීරෝත් ඉතින් මේවට ආස නිසා හීරෝට මේව දැක්කම නිකන් පිස්සු වගේ. මෙයාලට හම්බ වෙන හැම කෙනාම හීරෝට කියන්නේ පිස්සු ඉස්කෝලේට සාදරයෙන් පිළිගන්නවා කියලා. තව අපේ හීරෝට හම්බ වෙනවා මසාවි කියලා කළු උස ඒ තීත හොඳ ඩයල්ලයක්. එයා හොයාගෙන තියෙන ලේසර් කිරණ තියෙන ප්ලාස්මාවක්. ඊට පස්සේ මෙතනට එනවා රාතල් 400කුත් බර යකඩ බෝලයක් අරගෙන ලස්සන ගෑනු ළමයි. එයා රසායනික ද්‍රව්‍ය ගොඩක් කලවම් කරලා ඒක ස්ප්‍රේ එකක් හදාගෙන ඒක පාවිච්චි කරලා ලොකු යකඩ බෝලේ කිසි ගේමක් නැතුව දූවිල්ලක් කරලා දානවා. ඊට පස්සේ මෙතනට එන්නේ ෆෙට් කියලා ටිකක් විතර පිස්සු ඩයල්ලයක්. ටිකක් නෙමෙයි මූට නම් හොඳටම පිස්සු. මෙයා හිතන් ඉන්නේ මෙයා ගිනි පිපෙන මකරෙක් කියලා. මේ කට්ටිය තමයි අපේ ටඩාෂිගේ යාළුවෝ කට්ටිය. මේ වෙලාවේදී ටඩාෂි යනවා හීරෝට එයා හොයාගත්ත දේ පෙන්වන්න. එයා එයාගේ කාමරයට ගිහිල්ලා ගම් ටේප් එකක් අතට ගත්තාම අපේ හීරෝ කියනවා ගම් ටේප් එක දැනටමත් හොයාගෙන ඉවරයි කියලා. ඒත් ඉතින් ටඩාෂි හීරෝගේ අතේ ගම් ටේප් එක අලවලා එකපාරට මේක ඇද්දා විතරයි හීරෝට රිදිලා ආව් කියලා කෑ ගහනවා. ඒක ඇහුණා විතරයි පුළුම් බෝලයක් වගේ රොබෝ කෙනෙක් නැගිටලා ඇවිත් මම බේමැක්ස් මං ඔබේ පෞද්ගලික සෞඛ්‍ය සහායක කියලා අපේ හීරෝව පරීක්ෂා කරන්න පටන්ගෙන එයාගේ තුවාලයට බෙහෙත් දානවා. ටඩාෂි කියනවා මේ බේමැක්ස්ට පුළුවන්ලු මිනිස්සුන්ට හැදෙන ලෙඩ 10000ක් විතර අඳුරගන්න. මේ කොළපාට චිප් එකකින් තමයි මේ දත ගබඩා කරලා තියෙන්නේ. මේ බේමැක්ස් ක්‍රියාත්මක වෙන්නේ ආව් කියන සද්දය ඇහුනොත් විතරයි. සහ බේමැක්ස් ආපහු ක්‍රියා විරහිත වෙන්නේ
එයාගේ සාත්තුව ගැන සෑහීමකට පත් වුණා කිව්වොත් විතරයි. මෙයාලා මෙහෙම කතා කර කර ඉද්දි මෙතනට එනවා මේ ඉස්කෝලේ ප්‍රින්සිපල්. එයා ඇවිත් මෙයාලත් එක්ක කතා කරනවා. මෙයා හීරෝගේ රොබෝව අතට අරගෙන එයාව හදනකොට බෙයාරින් දාලා තියෙන එක ගැන හීරෝත් එක්ක කතා කරනවා. අපේ හීරෝත් ඉතින් ඒ වෙලාවේදී අහනවා මං ඔයාට හදපු විදිය පෙන්වන්නද කියලා. එතකොට අපේ ටඩාෂි කියනවා එයා තමයි ඒව හොයාගත්තේ කියලා. අපේ හීරෝටත් ඉතින් මේ ගැහුවම කට උත්තර නැති වෙනවා. ඊට පස්සේ අපේ හීරෝ අහනවා ඔයා රොබර්ට් කැලහැන්ද කියලා. මේ කැලහැන් කියන්නේ රොබෝ තාක්ෂණයේ දියුණු කරපු ගොඩක් ප්‍රසිද්ධ මිනිසෙක්. මේ වෙලාවේදී කැලහැන් හීරෝට ආරාධනා කරනවා මේ කැම්පස් එකට ඇතුළත් වෙන්න. මෙච්චර කල් මේක පිස්සු ඉස්කෝලයක් කියලා හිතාගෙන හිටපු හීරෝ ටඩාෂිට කෑ ගහනවා මම මේකට අනිවාර්යයෙන්ම එන්න ඕන. නැත්නම් මම පිස්සු ඇදිලා මැරෙයි කියලා. හැබැයි ඉතින් මේ ඉස්කෝලේට එන්න නම් ටිකක් අමාරුයි. හැම අවුරුද්දෙම තියෙන ප්‍රදර්ශනයේදී රොබර්ට් කැලහැන්ගේ හිත දිනා ගන්න පුළුවන් විදිය නිර්මාණයක් කරොත් නම් හීරෝට මේ ඉස්කෝලේට එන්න chance එකක් තියෙනවා. ඊට පස්සේ හීරෝ කොලේකුයි පෑනකුයි අරගෙන මොකද්ද හදන්නේ කියලා කල්පනා කරත් පොරට දවස් ඉවර වෙනකම්ම කිසිම අදහසක් එන්නේ නැහැ. ඊට පස්සේ ටඩාෂි හීරෝ උස්සගෙන හොල්ලන්න පටන් ගන්නවා. ඔළුව හෙළුනොත් මොකක් හරි අදහසක් එයි කියලා. එතකොට හීරෝ දකිනවා යාගේ රොබෝව. දැකලා මොකක් හරි අදහසක් ඇවිල්ලා එයා යනවා ඒක හදන්න. ඉතින් ටඩාෂි හීරෝයි දෙන්නම එකතු වෙලා දවස් ගාණක් මහන්සි වෙලා ප්‍රදර්ශනයේ දවසට පෙන්නන්න බැරල් දෙක තුනකම දාලා මොනවා හරි ලොකු දෙයක් හදනවා. දැන් ඉතින් ප්‍රදර්ශනයේ තියෙන දවසත් එනවා. මේකට ඉතින් එක එක කට්ටිය එක එක විදිහේ නව නිර්මාණ ගොඩක් හදාගෙන ඇවිත්. හැබැයි අපේ හීරෝ ඉන්න ටිකක් විතර බය වෙලා. මේ වෙලාවේදී මෙතන අනවුන්ස් කරන කෙනා හීරෝට කතා කරනවා. දැන් ඉතින් අපේ හීරෝ ටිකක් බයෙන් ස්ටේජ් එක උඩට යනවා. මෙතනදී මෙයා එයා හොයාගත්ත දේ මෙතන ඉන්න කට්ටියන්ට පෙන්නනවා. මේක දවස් ගාණක් මහන්සි වෙලා හදලා තියෙන්නේ පුංචි රොබෝ කෙනෙක්. ඉතින් මේ මොන මකුලක්ද මේ කියලා මෙතන ඉඳපු කෙනෙක් මෙතනින් යනවා. හැබැයි ඉතින් මේකේ හොඳම හරිය මේක නෙවෙයි. අපේ හීරෝ මේ රොබෝ වගේ රොබෝලා දහස් ගාණක් හදලා. එයා අර බැරල් වල දාගෙන ඇවිල්ලා තියෙන අන්න ඒ රොබෝලා. මේ රොබෝලා අපේ හීරෝ ඔළුවේ දාගෙන ඉන්න හෙඩ්බෑන්ඩ් එකෙන් තමයි පාලනය වෙන්නේ. අපේ හීරෝ හිතන්නේ මොනවද මෙයාලා ඒක කරනවා. ඉතින් මේක දැකපු මෙතන වට ඉන්න මිනිස්සු පුදුම වෙලා මේක දිහා බලාගෙන ඉන්නවා. මේ රොබෝලා පොඩියට හිටියට මෙයාලට පුළුවන් ලොකු බිල්ඩින් එකක් වුණත් උස්සන්න. අපේ හීරෝ එයාගේ ප්‍රසන්ටේෂන් එක කරලා ඉවර වුණාම කට්ටිය ඔක්කොම එයාට අපුඩි ගන්නවා. පේන විදිහට රොබර්ට් කැලහැනුත් ඒකට කැමතියි වගේ. ඉතින් ඊට පස්සේ හීරෝයි එයාගේ යාළුවෝ කට්ටියයි මේ සතුට සමරනකොට මෙතනට එනවා ඇලිස්ටර් ග්‍රේ කියලා බිස්නස්මන් කෙනෙක්. මෙයා අපේ හීරෝගේ පුංචි රොබෝලා එයාගේ ආයතනයට ඕන කියලා අපේ හීරෝගෙන් පුංචි රොබෝලාව ඉල්ලනවා. මේ වෙලාවේදී මෙතනට එනවා ප්‍රොෆෙසර් කැලහැනු. මෙයා ඇවිල්ලා ඇලිස්ටර් කියන්නේ තමන් ගැන විතරක් හිතන කෙනෙක් කියලා එයාට හැනුම් පද කියන්න පටන් ගන්නවා. තව කැලහැන් අපේ හීරෝට කියනවා ඇලිස්ටර් ග්‍රේ කියලා කියන්නේ කිසිම වගකීමක් නැතුව එයාගේ වැඩවලට විද්‍යාව යොදා ගන්න කෙනෙක් කියලා. මේ කතාවෙන් කැලහැන් හීරෝට කියන්නේ මිස්ටර් ග්‍රේගේ ආයතනයට පුංචි රොබෝලාව දෙන්න එපා කියලා. හැබැයි ඉතින් මිස්ටර් ග්‍රේ කියනවා එයාලට හිතා ගන්නවත් බැරි ගාණක් ඒ වෙනුවෙන් අපේ හීරෝට ගෙවන්නම් කියලා. ඒත් ඉතින් අපේ හීරෝ කියනවා පුංචි රොබෝලාව විකුණන්නේ නැහැ කියලා. ඉතින් එහෙම කිව්වට පස්සේ මිස්ටර් ග්‍රේ කිසිම සද්දයක් නැතුව එතනින් යනවා. එයා ගියාට පස්සේ ප්‍රොෆෙසර් කැලහැන් අපේ හීරෝට මේ ඉස්කෝලේට ඇතුළත් වීමේ සහතිකයක් දෙනවා. ඉතින් මේ සතුටට හීරෝගේ නැන්දා මේ කට්ටිය ඔක්කොටම එයා ගානේ කෑම ලෑස්ති කරන්නම් කියලා එයාගේ කැෆේ එකට කතා කරනවා. හැබැයි ටඩාචි අපි තව ටිකකින් එන්නම් කියලා හීරෝවත් එක්කගෙන හීරෝත් එක්ක තනියම කතා කරන්න කියලා එක තැනකට යනවා. මෙතනදී ටඩාෂි හීරෝට සුබ පතනවා මේ ඉස්කෝලේට එන්න ලැබීම ගැන. මෙයාලා දෙන්න මෙහෙම කතා කර කර ඉද්දි මෙයාලට ඇහෙනවා මිනිස්සු කෑ ගහන සද්දෙ. ඉතින් මේ දෙන්න ඒ පැත්තට යනකොට මුළු ඉස්කෝලේම ගිනි ගන්නවා කියලා මෙයාලා දකිනවා. මෙතනට කලබලෙන් ආපු එක ගෑනු කෙනෙක් ටඩාෂිට කියනවා ප්‍රොෆෙසර් කැලහැන් තාමත් ඉස්කෝලේ ඇතුලේ හිර වෙලා ඉන්නේ කියලා. ඉතින් ටඩාෂි කැලහැන්ව බේර ගන්න ඇතුළට යන්න හදනකොට අපේ හීරෝ ටඩාෂිව නවත්තන්න උත්සාහ කරනවා. ඒත් ඉතින් ප්‍රොෆෙසර්ට කවුරු හරි උදව් කරන්න ඕන කියන ටඩාෂි හීරෝ කියන දේ අහන්නේ නැතුව ඉස්කෝලේ ඇතුළට යනවා. ඒත් ඉතින් ටඩාෂි ඇතුළට ගියා විතරයි ලොකු පිපිරීමකුත් එක්ක මුළු ඉස්කෝලේම විනාශ වෙලා යනවා. අන්තිමටම ඉතින් අපේ හීරෝට ඉතුරු වෙන්නේ ටඩාෂිගේ කැප් එක විතරයි. ඉතින් ඊට පස්සේ අපිට පෙන්නන්නේ ටඩාෂිගේ මල ගෙදර. ඉතින් ඊට ටික කාලයකට පස්සේ තත්ත්වය ටිකක් හොඳ අතට හැරිලා තිබුණත් අපේ හීරෝ නම් ඉන්නේ තාමත් ගොඩක් දුකේ. පොර එයාගේ කාමරේටම වෙලා දැන් නම් කාලකන්ණි විදියට තමයි දවස ගත කරන්නේ. ටඩාෂිගේ මරණින් පස්සේ හීරෝ කවදාවත්ම කාමරෙන් එළියට ගිහින් නැහැ. හීරෝගේ නැන්දා හීරෝට එක එක දේවල් කියලා යාව සනසන්න හැදුවා. ඒකෙන් නම් වැඩක් වෙන්නේ නැහැ. නැන්දා මේ වෙලාවේදී හීරෝට කියනවා එයාට ආපහු ඉස්කෝලෙන් කතා කරා කියලා. පන්ති පටන්ගෙන වැඩි දවසක් නැති නිසා හීරෝට තාමත් ඇතුළත් වෙන්න පුළුවන් කියලා. ඒත් ඉතින් අපේ හීරෝගේ හිතේ නම් දැන් ඉස්කෝලේ යන්න වැඩි කැමැත්තක් නැහැ. හීරෝට කලින් නම් ඕන
වුණේ මේ ඉස්කෝලේට කොහොම හරි ඇතුළත් වෙන්න. ඒත් ඉතින් එදා සිද්ධ වුණ දේ නිසා හීරෝට නම් දැන් ඉස්කෝලේ යන කිසිම ආසාවක් නැහැ. මේ වෙලාවේදී හීරෝට ටඩාෂිගේ යාළුවන්ගෙන් කෝල් එකක් එනවා. දැන් ඉතින් ටඩාෂිත් නැති නිසා මේ කට්ටිය තමයි අපේ හීරෝගේ යාළුවෝ. මෙයාලා කතා කරලා තියෙන්නේ ටඩාෂිගේ මරණයෙන් පස්සේ හීරෝ පේනවත් එළියට ආපු නැති නිසා. හීරෝ හොඳින්ද බලන්න තමයි මෙයාලා කතා කරලා තියෙන්නේ. ඒත් ඉතින් හීරෝ මෙයාලා එක්කවත් කතා කරන්නේ නැතුව එයාගේ ඇතුළත් වීමේ සහතිකයත් අරගෙන ඒකත් කුරු කූඩේට දාලා එතනින් යනකොට හීරෝගේ රොබෝගේ ඇඟේ කෑල්ලක් ගැලවිලා පොරගේ කකුල උඩට වැටෙනවා. ඉතින් ඒක හොඳටම රිදුන නිසා හීරෝ ආව් කියලා කෑ ගහනවා. ඒක ඇහුණා විතරයි ටඩාෂිගේ කාමරේ හිටපු බේමැක්ස් ඔන් වෙලා හීරෝ ගාවට එනවා. බේමැක්ස් උත් ඇවිල්ලා අපේ හීරෝව පරීක්ෂා කරන්න පටන් ගන්නවා. ඒත් ඉතින් හීරෝ එකට පොඩ්ඩක්වත් කැමති නැහැ. මොකද එයා තාම ඉන්නේ ගොඩක් දුකින්. මෙයා ඉතින් බේමැක්ස්ව ආපහු අර පෙට්ටිය වගේ එක ඇතුළට දාලා ඔබන්න හදලා ආපහු බිමට වැටෙනවා. ඊට පස්සේ එයා දකිනවා එයාගේ ටී-ෂර්ට් එකේ සාක්කුවක හිටපු පුංචි රොබෝ කෙනෙක්. මේ පුංචි රොබෝලා දැන් හදන්නේ එයාගේ අනිත් අය ඉන්න තැනට යන්න. ඒත් ගින්නෙන් අනිත් පුංචි රොබෝලා ඔක්කොම විනාශ වුණ නිසා හීරෝ හිතන්නේ මේ රොබෝ කැඩිලා කියලා. ඊට පස්සේ රොබෝව අතට ගන්න බීමැක්ස් කියනවා ඔයාගේ පුංචි රොබෝ කොහේ හරි යන්නයි හදන්නේ කියලා. එතකොට වෙන සිහි කල්පනාවක හිටපු හීරෝ බීමැක්ස්ට කියනවා එයාම ඔයා රොබෝගේ පස්සෙන් ගිහිල්ලා බලන්න කියලා. පොර ඒක කියලා කට ගන්න හම්බ වුන්නේ නැහැ. හීරෝට එනවා පාරේ වාහන ඕන් කරන සද්දේ. ජනේලේ බැලුවම තමයි හීරෝ දකින්නේ බීමැක්ස් රොබෝ යන්න හදන තැන හොයාගෙන පාර දිගේ යනවා කියලා. ඒක දැකපු ගමන් මාස ගානකින් එළියට බහැපු නැති එකා නැන්දරත් ඉස්කෝලේට යනවා කියලා බොරු කියලා පණ කඩාගෙන බීමැක්ස් පස්සෙන් දුවන්න පටන් ගන්නවා. ඉතින් මෙහෙම ගිහින් මෙයාලා නතර වෙන්නේ පරණ කර්මාන්ත ශාලාවක් ළඟ. ඒක ලොක් කරලා තියෙන නිසා මෙයාලා ජනේලෙකින් පැනලා තමයි මේ දෙන්න මේක ඇතුළට යන්නේ. හීරෝ නම් ඉතින් කිසි ගේමක් නැතුව මේ ජනේලෙන් පයින්න පුළුවන් වුණත් ඇවිදින මාස්මිලෝ එකක් වගේ ඉන්න බීමැක්ස්ට නම් ඒකට පොඩි තල්ලුවක් ඕන වෙනවා. කොහොම හරි මේ දෙන්න මෙහෙම යනකොට මෙයාලට හම්බ වෙනවා පුංචි රොබෝල මිලියන ගාණක් බැරල් වල දාලා තියෙනවා. එතකොට හීරෝට වගේම කතාව බලන අපිටත් තේරෙනවා හීරෝගේ පුංචි රොබෝලා කවුරුම හරි හොරෙන් හදනවා කියලා. හැබැයි ඉතින් ඒ මොකටද කියලා නම් මේ වෙලාවේ අපිට තේරෙන්නේ නැහැ. තව මෙතනදී හීරෝ දකිනවා මෙතන බිත්තියක අලවලා තිබුණ රතු පාට කුරුල්ලෙක්ගේ ලෝගෝ එක. මෙයාලා දෙන්න මෙහෙම ඉන්නකොට හීරෝගේ පුංචි රොබෝ කලබල වෙන්න පටන් ගන්නවා. ඒත් එක්කම අර බැරල් වල දාලා තිබ්බ පුංචි රොබෝලා මේ දෙන්නගේ පස්සෙන් පන්නන්න පටන් ගන්නවා. අපේ හීරෝටයි බේමැක්ස්ටයි මෙයාලගෙන් බේරෙන්න නම් ගොඩක් අමාරු වෙනවා. මෙයාලා මෙහෙම දුවන අතර මෙයාලට හම්බ වෙනවා මේ රොබෝලාව පාලනය කරන කෙනාව. හැබැයි මෙයාගේ මූණ නම් පේන්නේ නැහැ. මෙයා මූණ පේනවටද කොහෙද වෙස් මූණක් කියම දාගෙන ඇඟට වඩා ලොකු කෝට් එකකුත් දාගෙන ඉන්නේ. ආයි ඉතින් ඇතුළේ ඉන්නේ මොකාද කියලා නම් කාටවත් අඳුර ගන්න බෑ. මේ පුංචි රොබෝලා ගහන පාරට අපේ හීරෝයි බේමැක්ස්තුයි ජනේලෙන් එළියට විසික් වෙලා යනවා. හැබැයි මෙතන බේමැක්ස් හිටපු නිසා අපේ හීරෝට කිසිම තුවාලයක් වෙන්නේ නැහැ. ඊට පස්සේ මේ දෙන කෙලින්ම යන්නේ පොලිසියට. අපේ හීරෝ පැමිණිලා දානකොට කියන්නේ වෙස් මූණක් දාගත්ත කෙනෙක් මගේ පුංචි රොබෝලාව පාලනය කරනවා. එයා ඒක කරන්නේ අර වෙස් මූණෙන් ඒක ස්නායු සංප්‍රේෂකයක් කියලා. තව එක විද්‍යාත්මක කතා මේ පොලිස් අංකල්ට කියනවා. හැබැයි ඉතින් මේ කියන දේවල් මෙයාට නම් නිකන් වඳුරු කුණුහරුප වගේ. අපේ හීරෝ කියන කිසිම දෙයක් මේ පොලිස් අංකල්ට තේරෙන්නේ නම් නැහැ. මෙයාලා මෙහෙම කතා කර ඉදී අපේ බේමැක්ස් එතන තියෙන සෙලෝ ටේප් එකක් අරගෙන ඇගේ හැමතැනම අලව ගන්න පටන් ගන්නවා. ඒ මොකද දන්නවද? හීරෝ බේර ගන්න ගිහින් බේමැක්ස් ලොකු උසකින් නම් හීරෝව බදාගෙන බිමට පැන්න නිසා පොරකයන්ගේ හැමතැනම දැන් කිල්. හරියට නිකන් පෙනේරයක් වගේ. ඒක නිසා බේමැක්ස් හුලම් පුරව ගන්නකොට ඒ හිල් වලින් හුලං එළියට යනවා. තව මේ සිද්ධ වුණ දේවල් නිසා දැන් බේමැක්ස්ගේ බැටරිත් බැහැලා තියෙන්නේ. එයාට දැන් කෙලින් ඉන්නවත් බෑ. ඊට පස්සේ පොලිස් අංකල් කියනවා හීරෝගේ දෙමව්පියනකම් මෙතනට වෙලා ඉන්න කියලා. ඒක කිව්ව විතරයි මෙතන ඉඳපු මේ දෙන්න බණ කඩාගෙන දුවන්න පටන් ගන්නවා. මේ දෙන්න ගෙදර ඇවිල්ලා නැන්දාගෙන් බීමැක්ස්ව හංගනවා. නැන්දා හිතන් ඉන්නේ හීරෝ ඉස්කෝලේ ගියා කියලා. මෙයාලා කාමරයට ගියාට පස්සේ තඩාසිට සිද්ධ වුණ දේ ගැන හිතලා ගොඩක් දුක් වෙනවා. එතකොට අපේ බේමැක්ස් කියනවා දුක අඩු කරන්න පුළුවන් දෙයක් විදියට යාළුවන්ව ආශ්‍රය කරන්න කියලා. එහෙම කියලා බේමැක්ස් හීරෝගේ යාළුවන්ට මැසේජ් එකක් දානවා. මේ වෙලාවේදී අපේ හීරෝට එක දෙයක් මතක් වෙනවා. හීරෝ හිතන්නේ අර වෙස් මූණ දාගත්ත මිනිස්සයා ප්‍රදර්ශනයෙන් පස්සේ යාගේ පුංචි රොබෝලාව හොරගම් කරලා සාක්ෂි නැති කරන්න ගින්නක් ඇති කරා කියලා. එතකොට ටඩාෂිගේ මරණයට වග කියන්න ඕන මේ මිනිස්සයා කියලා තමයි හීරෝ හිතන්නේ. දැන් හීරෝ හදන්නේ ටඩාෂිගේ මරණයට ඒ මිනිහගෙන් පලි ගන්න. ඒත් ඉතින් හීරෝට ඒක තනියම කරන්න බැරි නිසා එයා බේමැක්ස්ව වැඩි දියුණු කරන්න පටන් ගන්නවා. හීරෝ බේමැක්ස්ට කරාටි, ජූඩෝ, මාෂල් ආර්ට් වගේ සටන් කරලා ඇතුළත් කරපු චිප් එකක් වගේම බේමැක්ස්ට සුපිරි ඇඳුමකුත් හදනවා. ඉතින් ඒ විතරක් නෙමෙයි අපේ හීරෝ බේමැක්ස්ට සුපිරි ට්‍රේනින් එකකුත් දෙනවා. තව හීරෝ බේමැක්ස්ට 5ක් දාන්නත් කියලා දෙනවා. ඊට පස්සේ මේ දෙන්න යන්නේ අර වෙස් මූණව හොයාගෙන. මේ දෙන්න අර කර්මාන්ත ශාලාවට යනවා. හැබැයි මේ පාර නම් යන්නේ ජනේලෙ ඉන්නේ මේ දොරත් කඩාගෙන. ඉතින් මෙතනදී යාළ හොයාගෙන ආපු දේ යාට හම්බ වෙනවා. මේ වෙස් මූණ වතුර යටින් මොකක් හරි ලොකු යකඩ කෑල්ලක් අරගන්නවා.
ඒකේ තියෙනවා හීරෝ කලින් දැක්කා වගේ රතු පාට කුරුල්ලාගේ ලෝගෝ එක. මේ දෙන්න වෙස්මුණට ගහන්න හදද්දිම අපේ හීරෝගේ යාළුවෝ ටික මෙතනට එනවා. එයාලා ඇවිත් තියෙන කලින් බේමැස් යවපු මැසේජ් එක දැකලා. මෙයාලා මෙහෙම කතා කර කර ඉද්දි අර වෙස්මුණ මෙයාලට කන්ටේනර් පෙට්ටියකින් දමලා ගහනවා. ඊට පස්සේ බේමැක්ස්ට එයා ගැන බලා ගන්න කියන හීරෝ කට්ටියත් එක්කම ගිහිලා කාර් එකට නගිනවා. හැබැයි ඉතින් බේමැක්ස් වෙස්මුණට ගහයි කියලා හිතුවම ඌ ගියාට වඩා ඉක්මනට ආපහු ඇවිත් කාර් එකේ වහලා උඩට වැටෙනවා. එතනිනුත් නතර වෙන්නේ නැති වෙස්මුණා මෙයාලගේ පස්සෙන් පන්නන්න පටන් ගන්නවා. මේ වගේ හදිසි අවස්ථාවකදී මසාවි මාර්ග බාධකයෙම බලලා රතු ලයිට් එහෙම බලාගෙන තමයි කාර් එක එලවන්නේ. ඒ විතරක් නෙවෙයි මූ හරවන පැත්තට සිග්නල් ලයිට් උත් දාලා තමයි වාහනේ හරවන්නේ. ඒක නිසා වෙස්මුණට පුළුවන් ලේසියෙන්ම මෙයාලා යන පාර හොයාගන්න. මේක දිහා බලාගෙන හිටපු අර චුම්බක රෝද තියෙන බයික් එකක් පැත්ත අක්කා මසාවියෝ පැත්තකට දාලා එයා කාර් එක එලවන්න ගන්නවා. එයා නම් ඉතින් සුපිරියටම වෙස්මුණව මග ඇරලා කාර් එක එලවනවා. හැබැයි ඉතින් කොච්චර හොඳට එලෙව්වත් අන්තිමට කට්ටියත් කාර් එකත් එක්කම ගඟට වැටෙනවා. ඒත් ඉතින් වාසනාවකට බේමැක්ස් හිටපු හින්දා මෙයාලට ජීවිතේ බේරගන්න පුළුවන් වෙනවා. දැන් ඉතින් මෙයාලට යන්න තරම් නැතුව ඉද්දි ෆ්‍රෙඩ් මෙයාලව එයාගේ පුංචි පැල්පතට එකගෙන යනවා. පෙවුම් නම් මේක නිකන් පාලමක් යට ජීවත් වෙනවා වගේ පෙවුනට ෆ්‍රෙඩ් ජීවත් වෙන්නේ ජනාධිපති මන්දිරය වගේ ලොකු ගෙදරක. ඉතින් ඒක දැකපු අපේ යාළුවෝ ටික පුදුම වෙලා ෆ්‍රෙඩ්ගේ ගෙදර තියෙන දේවල් දිහා බලාගෙන ඉන්නවා. මේ වෙලාවේදී හීරෝ එයා දැකපු අර කුරුල්ලගේ ලෝගෝ එක එයාගේ යාළුවන්ට පෙන්නලා ඔයාලා මේක ගැන මොකක් හරි දෙයක් දන්නවද කියලා මෙයාලගෙන් අහනවා. එතකොටම ෆ්‍රෙඩ් පොඩ්ඩක් කල්පනා කරලා මෙයාලට කියනවා සමහරක් විට මේ ඇලිස්ටර් ග්‍රේ වෙන්නත් පුළුවන් කියලා. එක අතකින් ඒකේ කිසි වැරද්දකුත් නැහැ. මොකද එයා හීරෝගේ පුංචි රොබෝලා වෙල්ලුවානේ. ඒත් ඉතින් හීරෝ ඒවා යාට දෙන්න බෑ කියලා කිව්වනේ. ඒත් ඉතින් අපේ හීරෝ කියනවා එයා වෙන්න බෑ කියලා. මොකද එයා රටේ වැදගත් කෙනෙක් කියලා. මෙයාලා ඒ වෙස්මුල ගැන කිසිම දෙයක් දන්නේ නැහැ කියලා මෙතන දුක් වෙනකොට බේමැක්ස් කියනවා එයාගේ ලේ වර්ගය AB නෙගටිව් කියලා. බලදී ඩිංගර බේමැක්ස් වෙස්මුලව ස්කෑන් කරලා. දැන් ඉතින් මෙයාලට පුළුවන් මේ විස්තරත් එක්ක නගරේ ඉන්න හැම මිනිසෙක්ම ස්කෑන් කරලා ඇත්තටම වෙස්මුණ කවුද කියලා හොයාගන්න. ඒක ටිකක් ප්‍රායෝගික මදි. ඉතින් මේ නගරෙත් මිනිස්සු ලක්ෂයක් විතර ඉන්නවා. ඉතින් හැම මිනිසෙක්ම ස්කෑන් කරන්න ගියොත් ජීවිත කාලෙම යයි කියලා තමයි හීරෝට එයාගේ යාළුවෝ නම් කියන්නේ. ඒත් ඉතින් හීරෝට ඒකට අදහසක් තියෙනවා. එයා බේමැක්ස් වගේම එයාගේ යාළුවන්වත් වැඩි දියුණු කරන්නයි හදන්නේ. යාළුවෝ නම් මුලදී ටිකක් අකමැති වුණත් පස්සේ මේ වැඩේට කැමති වෙනවා. ඊට පස්සේ හීරෝ එයාගේ වැඩ පටන් ගන්නවා. එයා එයාගේ යාළුවෝ හොයාගත්ත දේවල්ම පාවිච්චි කරලා එයාලට සුපිරි ඇඳුම් වගේම සුපිරි ආයුධ හදලා දෙනවා. අර ලස්සන අක්කට පුළුවන් එයාගේ බෑග් එකෙන් එක එක විදිය රසායනික ද්‍රව්‍ය තියෙන බෝල විදින්න. එතකොට අර චුම්බක රෝද තියෙන බයික් එකක් තිබුණා අක්කට දැන් බයික් එකක් ඕන වෙන්නේ නැහැ. එයාට දැන් තියෙනවා සුපිරි වේගයකින් යන්න පුළුවන් රෝද සපත්තු. එතකොට අපේ ෆ්‍රෙඩ්ගේ ආසාව නම් ඉෂ්ට වෙලා. පොරට මුල ඉඳන් ඕනුනේ ගිනිමකරෙක් වෙන්නනේ. දැන් ඉතින් ඒ ආසාවත් හරි. ඊට පස්සේ හීරෝ මසාවිට ලේසර් පිහි දෙකක් හදලා දීලා. අන්තිමට අපේ බේමැක්ස් හීරෝ එයාට පිස්සු හැදෙන ඇඳුමක් හදලා දීලා ඒක දැකපු අනික් කට්ටිය කට ඇරගෙන ඒක දිහා බලන් ඉන්නේ. දැන් එයා හරියට නිකන් අයන් මෑන් වගේ. මේ අලුත් බේමැක්ස්ට පුළුවන් එයාගේ අත ඇඟෙන් වෙන් කරලා සුපිරි අත්පහරක් ගන්න. ඒ වගේම බේමැක්ස්ට දැන් පියා බන්නත් පුළුවන්. ඊට පස්සේ හීරෝ බේමැක්ස්ගේ පිටේ නැගලා මුළු නගරේ වටේම රවුමක් යනවා. තව අපේ හීරෝ බේමැක්ස්ගේ හැකියාවන් එහෙමත් වැඩි දියුණු කරලා තියෙන්නේ. ඒක නිසා දැන් එයාට පුළුවන් මුළු නගරෙම ඉන්න මිනිස්සුන්ව වුණත් එකපාර ස්කෑන් කරන්න. බේමැක්ස්ගේ සංවේදකන ක්‍රියාත්මක කරාට පස්සේ මෙයාලට ඒ ලක්ෂණ තියෙන කෙනෙක්ව හම්බ වෙනවා. ඒ නගරෙට ටිකක් දුරින් තියෙන එක දූපතකි. ඉතින් අපේ හීරෝගේ කට්ටිය බේමැස්ගේ පිටේ නැගලා ඒ දූපතට යනවා. දූපතට ආවම තමයි දකින්නේ මේ දූපතට සීල් තියලා කියලා. තව මේ දූපතේ තියෙන්නේ කලින් වගේම අතෑරලා දාපු ෆැක්ටරියක්. ඉතින් මෙයාලා ඉස්සරහට යන්න හදනකොටම සද්දයක් ඇහෙනවා. මෙයාලා ඉතින් එයාලගේ හැකියාවන් පාවිච්චි කරලා මෙතන ඉන්න කෙනාට ගැහුවට අයියෝ එතන ඉඳලා තියෙන පරවියේ. දැන් තමයි මෙයාලා හරියටම ෆැක්ටරිය ඇතුළට යන්නේ. ඊට පස්සේ මෙයාලා එක කාමරයකට එනවා. පේන විදියට නම් මෙතන ලොකු දෙයක් සිද්ධ වෙලා තියෙනවා වගේ. මෙතනත් තියෙනවා අර රතු පාට කුරුල්ලගේ ලෝගෝ එක. මෙයාලා මෙතන ටිකක් පරීක්ෂා කරනකොට මෙයාලට හම්බ වෙනවා වීඩියෝ ක්ලිප් වගේ. මේ තැන අයිති මිස්ටර් ග්‍රේට මීට ටික කාලයකට කලින් මෙතන ලොකු පරීක්ෂණයක් කරලා තියෙනවා. මේකෙදි මිස්ටර් ග්‍රේ ටෙලිපෝට් වෙන්න පුළුවන් යන්ත්‍රයක් හොයාගෙන මෙයාලා මේක ඇතුළට එක විශේෂිත යානයකින් ඇබගෙල් කියලා කෑනු කෙනෙක්ව යවනවා. මෙයාව යවන්න කලින් මෙතන ඉන්න විද්‍යාඥයෙක් කියනවා මේ මැෂින් එකේ පොඩි ප්‍රශ්නයක් පෙන්නනවා කියලා. ඒත් ඉතින් ඒ වෙලාවේ ඒක ගණන් ගන්න නැති ග්‍රේ කියනවා වැඩේ දිගටම කරන් යන්න කියලා. හැබැයි ඉතින් මිස්ටර් ග්‍රේ හිතුවා වගේ ඇබගෙල් අනිත් පැත්තෙන් එළියට එන්නේ නැහැ. ඇබගෙල් ඇතුළට ගියා විතරයි එක ටෙලිපෝටර් මැෂින් එකක් සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා. ඒක නිසා ඇබගෙල් මේ ටෙලිපෝට් මැෂින් එක ඇතුලේ හිර වෙනවා. ඒකෙන් පස්සේ තමයි මේ දූපතට සීල් තියලා තියෙන්නේ.
මෙයාලා මේක බලලා ඉවර වෙනවත් එක්කම වෙස්මුණ මෙයාලට පහර දීලා බීමැක්ස් පැත්තකට විසික් කරනවා. ඊට පස්සේ අපේ හීරෝගේ යාළුවත් වෙස්මුණට දිගට හරහට පහර දෙන්න පටන් ගන්නවා. ඒත් ඉතින් මැද හරියදී නම් වැඩේ පොඩ්ඩක් විතර අල වෙනවා. වෙස්මුණ අපේ යාළුවෝ කට්ටියන්ව මරන්න හදනකොටම හීරෝයි බීමැක්ස්යි ඇවිල්ලා වෙස්මුණට ගහලා එයාගේ වෙස්මුණ අරගන්නවා. ඊට පස්සේ සෙල්ලම ඉවරයි මිස්ටර් ග්‍රේ කියන අපේ හීරෝ ඊළඟට දකින්න දෙයින් නම් පොර පොඩ්ඩක් කන්ෆියුස් වෙනවා. මේ කට්ටිය මෙච්චර වෙලා හිතාගෙන හිටියේ වෙස්මුණ කියලා කියන්නේ මිස්ටර් ග්‍රේ වෙන්නේ නැති කියලා. හැබැයි මේ වෙස්මුණක් දාගෙන ඉඳලා තියෙන්නේ වෙන කවුරුවත් නෙමෙයි ප්‍රොෆෙසර් කැලහන්. මේ කට්ටිය ඔක්කොම හිතාගෙන හිටියේ එදා ගින්නෙන් ටඩාසි වගේම කැලහනුත් මැරුණා කියලා. ඒත් එදා කැලහන් ගාව හීරෝගේ පුංචි රොබෝලා හිටපු නිසා කැලහන් එයාගේ ජීවිතේ බේරගෙන ඒත් ඉතින් එයාව බේරගන්න ගියපු ටඩාසිට තමයි අන්තිමේදී මැරෙන්න සිද්ධ වුණේ. මේකට හොඳටම තද වෙන හීරෝ බේමැක්ස්ට කියනවා කැලහන්ව ඉවරයක් කරන්න කියලා. ඒත් ඉතින් බේමැක්ස්ව ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ මිනිස්සුන්ට උදව් කරන්න නිසා බේමැක්ස් ඒකට අකමැති වෙනවා. එතකොට අපේ හීරෝ කරන්නේ බේමැක්ස්ගේ කොළපාට චිප් එක ගලවලා රතු පාට අපේ හීරෝ හදපු චිප් එක බේමැක්ස්ට දාන එක. පොඩිම කිව්වොත් මේ කොළපාට චිප් එක තමයි බේමැක්ස් කියලා කියන්නේ. මේ චිප් එක නැති වුණා කියන්නේ එතනින් එහාට බීමැක්ස් කියලා කෙනෙක් නැහැ. ඉතින් අපේ හීරෝ මේ චිප් එක ගැලෙව්වා විතරයි බීමැක්ස් යකෙක් වගේ කැලෑන් පස්සෙන් පන්නන්න පටන් ගන්නවා. හැබැයි ඉතින් හීරෝගේ යාළුවෝ ටික මේක නවත්තන්න ෆුල් try එකක් දෙනවා. ඒත් ඉතින් දැන් බීමැක්ස් කියලා කෙනෙක් නැති නිසා බීමැක්ස් හීරෝගේ යාළුවන්ටත් හොඳටම ගහනවා. ඒ අතරේ ආපහු විස්මුණ අරගන්න කැලෑන් මෙතනින් පැනලා යනවා. බීමැක්ස් කැලහැන්ගේ කතාව ඉවරයක් කරන්න හදනකොටම අර කොළපාට චිප් එක අරගත්ත ලස්සන අක්කා ඒක ආපහු බීමැක්ස්ට ඇතුල් කරනවා. ඊට පස්සේ බීමැක්ස් ආපහු පරණ තත්ත්වයට එනවා. මේකට හීරෝට හොඳටම මල පයින්නවා. මෙයා එයාගේ යාළුවන්ටත් හොඳටම බැනලා බීමැක්ස්ට කියනවා කැලහැන්ව හොයන්න කියලා. ඒත් මෙතන ලොකු සටනක් වුණ නිසා බීමැක්ස්ගේ සංවේදක ටික කැඩිලා ගිහිල්ලා. ඉතින් බීමැක්ස්ගේ පිට නගින හීරෝ එයාගේ යාළුවෝ කියන දේවල් අහන්නේ නැතුව ගොඩක් තරහින් මෙතනින් යනවා. හීරෝ ඇවිත් බේමැක්ස්ගේ කැඩුණු සංවේදක ටික ආපහු හදනවා. ඊට පස්සේ හීරෝ ආපහු අර කොළපාට චිප් එක අරගන්න හැදුවත් බේමැක්ස් ඒ වෙලාවේදී නම් මේක හීරෝට කරන්න දෙන්නේ නැහැ. හීරෝ කොච්චර try කරත් බේමැක්ස් එයාගේ පරිපත්තිය අරින්න හීරෝට ඉඩ දෙන්නේ නැහැ. බේමැක්ස් හීරෝට කියනවා ටඩාසිට ඕන උනේ මේක කරන්න නෙමෙයි කියලා. එතකොට හීරෝට ටඩාසි දැන් නැහැ එයා මැරිලා කියලා දුක් වෙනකොට බේමැක්ස් ටඩාසිගේ පරණ වීඩියෝ එකක් හීරෝට පෙන්නනවා. ඒකේ තියෙන්නේ ටඩාසි මාස ගාණක් මහන්සි වෙලා බේමැක්ස්ව හදපු විදිහ. ඒක දැක්කම නම් හීරෝගේ හිත ටිකක් හැදෙනවා. ඊට පස්සේ හීරෝ යාගේ චිප් එක අයින් කරන්න හැදුවට බේමැක්ස්ගෙන් සමාව ඉල්ලනවා. මේ වෙලාවේදී මෙතනට හීරෝගේ යාළුවෝ ටිකක් එනවා. හීරෝ යාළුවා වර දූපතේ දාලා ආපු නිසා මෙයාලා ෆ්‍රෙඩ්ගේ තාත්තට කියලා හෙලිකොප්ටර් එකක් දාගෙන තමයි ඇවිත් තියෙන්නේ. මෙයාලට ඒ දූපතේ තිබිලා පෙන් එකක් හම්බ වෙලා. මේකේ තියෙන්නේ කලින් මේ කට්ටිය අර දූපතේදී හම්බ වුණ වීඩියෝ ක්ලිප් එකේ ඉතුරු ටික. ඇබගෙල් අර ටෙලිපෝට් මැෂින් එක ඇතුලේ හිර වුණානේ. ඊට පස්සේ ප්‍රොෆෙසර් කැලහන් ඇවිත් මිස්ටර් ග්‍රේව මරාගෙන කන්න හදනවා. තමුන් මොකක්ද මේ කළේ කියලා. එතකොට තමයි අපේ යාළුවන්ටත් වැඩේ තීරෙන්නේ. මේ ඇබගෙල් කියලා කියන්නේ ප්‍රොෆෙසර් කැලහන්ගේ එකම දුව. මිස්ටර් ග්‍රේගේ මේ වගකීමක් නැති වැඩේ නිසා අන්තිමේදී කැලහන්ට යාගේ එකම දුවක් නැති වුණා. ඒක නිසා කැලහන් ඉන්නේ මිස්ටර් ග්‍රේ එක්ක ගොඩක් තරහින්. මේ සිද්ධිය දැනගත්තට පස්සේ අපේ කට්ටිය යන්නේ මිස්ටර් ග්‍රේව හොයාගෙන. මේ වෙනකොට මිස්ටර් ග්‍රේ ඉන්නේ යාගේ අලුත්ම විශ්වවිද්‍යාලයේ විවෘත කිරීමේ උත්සවයේ. ඉතින් මෙයා ඇවිල්ලා ඉන්න අයට පම්පෝරියක් ගහන ගමන් ඉන්නකොට කැලහන් එහෙමත් නැත්නම් වෙස්මුණ ඇවිත් ග්‍රේව අල්ලගන්නවා. මෙයා අහනවා තමුන් මගේ දුවට මොනවද කළේ? දැන් එයා කොහෙද ඉන්නේ කියලා. මිස්ටර් ග්‍රේ ඒක අනතුරක් කියලා කොච්චර කිව්වත් කැලහන් ඒව අහන්නේ නැහැ. ඒක අතකට ඒක සාධාරණයි. මොකද මිස්ටර් ග්‍රේ කලින් දැනගෙන හිටියා ටෙලිපෝටර් මැෂින් එකේ ප්‍රශ්නයක් තියෙනවා කියලා. මේක කැලහන් කොහොඳින්ම දන්නවා. ඒක නිසා තමයි කැලහන් ග්‍රේව මරන්න හදන්නේ. ඊට පස්සේ කැලහන් පුංචි රොබෝලා පාවිච්චි කරලා අර ටෙලිපෝටර් මැෂින් එක මෙතනට ගෙනා. මෙයා ඒකේ කෑල්ලක් තමයි අර කලින් ගගේ තිබිලා ගොඩට ගත්තේ. මෙයා දැන් හදන්නේ ග්‍රේ අවුරුදු ගාණක් මහන්සි වෙලා හදපු මේ විශ්වවිද්‍යාලය මේ මැෂින් එක පාවිච්චි කරලා විනාශ කරන්න. එයා ඒක කරන ගමන් ඉන්නකොට අපේ වීරෝ ටික මෙතනට එනවා. ඇවිත් එයාට කොච්චර තේරුම් කරන්න උත්සාහ කරත් කැලහන් ඒව අහන්නේ නැහැ. එයා අපේ කට්ටියට පහර දෙන්න පටන් ගන්නවා. කැලහන් බේමැක්ස්ව අල්ලලා පොළවේ ගැහුව නිසා දැන් හීරෝවත් මැෂින් එක ඇතුළට ඇදිලා යන්න හදන්නේ. අනිත් පැත්තෙන් කැලහන් අපේ යාළුවන්ට දිගට හරහට ගහනවා. එතකොට හීරෝට සුපිරි අදහසක් එනවා. හීරෝගේ අදහස තමයි පුංචි රොබෝලට ගහලා එයාලව මේ මැෂින් එක ඇතුළට යවන එක. ඉතින් මේකට අහුණ කැලහනුත් එයාගේ පුංචි රොබෝලා ඔක්කොම පාවිච්චි කරලා අපේ කට්ටියන ගහන්න පටන් ගන්නවා. ඊට පස්සේ කැලහන් හීරෝවයි බේමැක්ස්වයි අල්ලගෙන එයාලව මරන්න හදනකොට තමයි පොරට තේරෙන්නේ පුංචි රොබෝලා ඉවරයි කියලා. ඊට පස්සේ බේමැක්ස් වෙස්මුණ අරගෙන ඒක කඩලා දැම්මට පස්සේ පුංචි රොබෝලාගේ පාලනේ නැති වෙලා ඔක්කොම දේවල් කඩාගෙන වැටෙන්න ගන්නවා. ඒතර ටෙලිපෝටර් මැෂින් එක නම් තාම ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. ඒකෙන් තාමත් අවට තියෙන දේවල් ඇද ගන්න ගමන් තියෙන්නේ. මෙතනදී මිස්ටර් ග්‍රේ හීරෝට කියනවා ඒක ඇද ගැනීමේ ශක්තිය ගොඩක් වැඩි. ඒක නිසා මෙයාලට ඒක විනාශ කරන්න බෑ වගේම තව ටිකකින් ওই මැෂින් එක පුපුරලා
පුපුරලා විනාශ වෙයි කියලා. ඒක කිව්වට පස්සේ මේ කට්ටිය මෙතනින් දුවලා යන්න හදනකොට B-Max කියනවා එයාගේ සංවේදකවලට අහු වෙනවලු මැෂින් එක ඇතුලේ ගෑනු කෙනෙක් ඉන්නවා. හැබැයි එයා ඉන්නේ ගොඩක් තද නින්දක කියලා. ඒ ඉතින් වෙන කවුරුත් නෙමෙයි කැලහැන්ගේ දුව. ඊට පස්සේ හීරෝ තීරණය කරනවා මැෂින් එක ඇතුලට ගිහිල්ලා එයාව බේර ගන්න. ඒත් මැෂින් එක විනාශ වෙන්න තියෙන්නේ තව ටික වෙලාවක් නිසා මෙයාලට ඉක්මන් කරන්න වෙනවා. ඊට පස්සේ මේ දෙන්න මේ මැෂින් එක ඇතුලට යනවා. ඒක ඇතුලට නම් මාරම ලස්සනයි හරියට නිකන් පාට මීදුම තියනවා වගේ. ඒත් ඉතින් මෙතන ලස්සන බල ඉන්න විදියක් නැහැ. මේක තව ටිකකින් විනාශ වෙනවා. මේ දෙන්න පුළුවන් තරම් ඉක්මනට මේ වැඩේ කරනවා. B-Max එයාගේ සංවේදක පාවිච්චි කරලා ඇබගෙල්ල හොයාගෙන ඊට පස්සේ මේ දෙන්න මේ යානයත් අරගෙන ඉක්මනටම එළියට යනවා. B-Max ගේ ඉස්සරහින් යානය තියෙන නිසා B-Max ට දැන් පාර පේන්නේ නැහැ. හීරෝ තමයි B-Max ට පාර කියන්නේ. ඒත් ඉතින් හීරෝ පොඩ්ඩකට අහක බලාගත්ත විතරයි ලොකු කොන්ක්‍රීට් කෑල්ලක් ඇවිත් මෙයාලගේ ඇඟේ වදිනවා. ඒකෙන් හීරෝව බේර ගන්න ගිහින් B-Max ගේ ඇඳුම කුඩු පට්ටම් වෙනවා. ඒක නිසා B-Max ට දැන් පියාඹන්න විදියක් නැහැ. ඒක නිසා මේ දෙන්නාට දැන් වෙලාවට එළියට ය아가න්න බැරි වෙයි කියලා හිතනකොට ඔයාලා දෙන්නව එළියට යවන්න තව විදියක් තියෙනවා කියන B-Max එයාගේ සුපිරි අත්පහර පාවිච්චි කරලා මේ දෙන්නව එළියට යවන්න හදන්නේ. ඒත් ඉතින් එතකොට B-Max මේක ඇතුලේ හිර වෙනවා. ඒත් ඉතින් අපේ හීරෝ ඒකට කැමති නැහැ. B-Max කියනවා ඔයයි මගේ රෝගියා මගේ සාත්තුව ගැන සෑහීමකට පත් වුණා කිව්වොත් මට ක්‍රියා විරහිත වෙන්න පුළුවන් කියලා. හීරෝ මෙතනදී කොච්චර දුක් වුණත් වෙන කරන්න දෙයක්වත් නැති නිසා මං ඔයාගේ සාත්තුව ගැන සෑහීමකට පත් වුණා කියන හීරෝ B-Max ගෙන් සමු අරගෙන මේකෙන් එළියට යනවා. මේ දෙන්න එළියට ගියපු ගමන් මේ මැෂින් එකත් පුපුරලා විනාශ වෙනවා. B-Max ඇතුලේ හිර වුණා කියලා දැනගත්තම හීරෝගේ යාළුවොත් ගොඩක් දුක් වෙනවා. ඊට පස්සේ අපිට පෙන්නන්නේ ඇබගෙල්ලෝ ඉස්පිරිතාලයට අරන් යන විදිය. ඒ විතරක් නෙමෙයි කැලෑන්ව පොලිසියට අරගෙන යනවා. මේ සිද්ධියෙන් ටික කාලයකට පස්සේ තත්ත්වය නම් දැන් සාමාන්‍ය අතට හැරිලා. අපේ හීරෝ තාපහු ඉස්කෝලේ යන්න පටන්ගෙන. එයා යාගේ පුංචි විද්‍යාගාරයෙන් B-Max එළියට එවපු අත තියා ගන්නවා. එතකොට එයා දකිනවා B-Max එයාට එවපු තෑග්ග. B-Max එයාගේ අත එවලා තියෙන්නේ නිකම්ම නෙමෙයි අර කොළ පාට චිප් එකත් එක්ක. මං කතාවේ මැදදී කිව්වනේ මේ කොළ පාට චිප් එක තමයි B-Max කියලා කියන්නේ. මේකෙන් අපේ හීරෝට පුළුවන් වෙනවා B-Maxව ආපහු හදන්න. ඉතින් කතාවේ අන්තිමටම අපිට පෙන්නන්නේ අපේ යාළුවෝ කට්ටිය ටිකටම සුපිරි වීඩියෝ විදියට ඉන්න තීරණය කරලා. මේ වෙලාවේදී හීරෝ බෑග්ග්‍රවුන්ඩ් වොයිස් එකකින් කියනවා මගේ අයියට ඕන උනේත් මේ දේ කියලා. ඉතින් මේකත් එක්කම මේ සුපිරි අවසානයට අපි එනවා. ඉතින් කතාව ගැන ඔයාට දැනුණ දේ පහලින් කමෙන්ට් කරන් යන්න. වීඩියෝ එක හොඳ නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න කියලා ඔයාලට මතක් කරන ගමන් අදට වැඩි නවත්තුමු. එහෙනම් රිවිව්ස් අක්වල ෆෑස් we will meet again.